එල්ලෙන්න පාමු කෙලි. කිලෝ 3මාරක යෝධ 7ක් පොල් 7ක් උමන්දාවේ හැදිලා. ඔන්න බලන්න සයිස් එක. එරි බෙන්කෝ අච්චෝ දකිටි නරනෝ පෙන්නරකෝ අර කඩ වහපිය ගහපිය කොද කම්පුගේ කඩපු පුරා ඕනෙබතු අලත් එරි හැමිනිනවා බෙන්කේ අරතරගයේ අපි වල එම්මාක් උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලේ එරි ඒත් මම පන පීටින් සඳේ මාලේ අතන පුළුවන් නම් මල කොච්චර පුළුවන්ද අඩ කන්ට්‍රෝල්. උඹලට වෙලා තියෙන්නේ ඕකනේ. උඹලා කාලා කන්නේ වෙලා තියෙන්නේ. මම වගේ බිස්නස් එකක් කරපන්. ප්ලේන්ටි විකුණලා කවුද බං ගොඩ ගියේ? ඔන්න ප්ලේන්ටිද මේ කසිප්පු. ඔබ මාර බුලට් එකක් නේ බං. ඔබ මේ කේතලේ දාගෙන හදන්නේ කසිප්පුද එතකොට? නැතු උඹ මට කියන්නේ බෙලිමල් හදලා විකුණන්න කියලාද? මේ පොඩ්ඩක් හිටපන් ජීප් එක සද්දයක් එන්න. ඉම්බං කසිප්පු හදනවා නම් හොඳ ලොකුවට බැරල් එහෙම අරගෙන කරන්න එපයි වැඩේ. අනේ බං උඹලත් මහ උපංගේ ප්‍රභා සංශ්ලේෂණ පොල් මැට්ටෝ යකෝ එතකොට තමයි බං චක හිතෙන්නේ. මොකද්ද ඒ හරුපේ? යකෝ ඒ බැරල් අරගෙන හත් ගහගෙන මේ කම්බි රෝල වලුයි මොන කරදර වැටද බං. අනිත් එක හෙන ඇටෙන්ෂන් නේ බං. එහෙම වුණාම දැන් බලහන්කො මෙහෙම අතදි කාටවත් චක හිතෙන්නේ දැන්. උඹ උනත් ඉතින් මම ප්ලේන්ටි විකුණනවා කියලානේ. සැක හිතුනොත් අනේ බං මේ මූසල කතා නොකිය හිටපන් මේ උදේ පාන්දර බිස්නස් එකක් කරගන්න හදන වෙලාවේ. ඒ උනාට බං උඹලට හෙන ගහනවා බං ඔය කරන වැඩවලට. ලොන්ට පොල් ලින් වැඩි හුලංගොට ඔතෝ මගේ වඳුරු කුමාර පහ ගන්න තු හිටපන්. හොඳේ එන ගහන්න ටොපික් දුන්නොත් මෙතන නොබී ඉඳි. හරි මේ බඩු හොඳයිද වදිනවද? අදිනවද? ආලා බලපන්කො සිරිපාල්ලගෙන් උදේට එන්නේ සරමෑන්ඩගෙන යන්නේ අන්ඩර්ස්කර්ට් මේ ෂෝට් පිටි. සිරාවට මේ එහෙම නෙමෙයි පොලිසියෙන් පැන්නොත් මොකද්ද කරන්න කියපන්. මුකුත් කරන්න දෙයක් නෑ බං වෙනේ උන්ට වගේ මට තියෙන්නේ මේ කේතලේ ගන්න විතරනේ හුචස් දාලා කේතලේ ගත්තා ඩකස් දාලා රන් දෙන්නලා වැටෙන් පැන්න මම දියුවා. වීඩියෝ එක හොඳට ෂෙයා කරන්න කමෙන්ට් කරන්න ලයික් කරන්න thank you. මගේ නම ටිෂාන්. මම ශමිලා ලියනාරච්චි. මං ක්‍රියාන්වැණෙක්. අඩෝම්බ මගේ ඒරියා එකේ ඉඳන් මගේ මිනිස්සුන්ට විරුද්ධව පොලිසිය ඇන්ට්‍රියක් දැම්මා ආ. මගේ බයික් එක හොරගම් කරපු එක වලල මම පොලිසියට බාර දුන්නා. ඒ අයියේ ගෝලෙක් කියලා මන් දැනන් හිටියේ. අඩෝ! ඔබ කියන අපේ කොල්ලෝ ඔක්කොම හොරු කියලාද මිනිහම්? එහෙම නෙමෙයි. අයියව මෙතනට ගෙනල්ලා මගේ ඉස්සරහා තියලා අහලා බලන්න. ඌ නෑ කියනවා නම් මම මෙතනදිම කපලා කොටලා ඉවරක් කරලා දාන්න. අපේ එක බයික් එක ඉස්සුවා වගේම තම ඌට ගහපු ගන්න. අය වචනකින්වත් ප්‍රශ්න නැහැ. හොඳේ?